එදා අපි අවසානට කතා කරේ PHP වල නේ. PHP අපි අවසානට කතා කරලා අපි නතර කරේ මොකද්ද? ඔපරේටර්ස් වලින් තමයි නතර කරේ නේ. හරි. PHP ඔපරේටර්ස්. එතකොට PHP ඔපරේටර්ස් නැත්නම් PHP කාරක යම්කිසි ගණනය කිරීම වලට භාජනය කරන්න නැත්නම් සංසන්දනයක් කරගන්න ආන් මේ වගේ දේවල් වලට පාවිච්චි කරන PHP operators. ඒවල PHP operators තියෙනවා arithmetic operators තියෙනවා, ඊට පස්සේ assignment operators තියෙනවා, ඊට පස්සේ තියෙනවා සමානත සංසන්දනාත්මක කාරක තියෙනවා, ඊට පස්සේ increment descriptor අපි කියනවා වැඩි කරන්න අගයක් අඩු කරන්න අගයක් තියෙනවා, logical operators තියෙනවා, අය string operators තියෙනවා. ඔය සරලව සාරාංශය තමයි operators වල. හරි. ඒතකොට අපි දැන් බලමු මේ operators එකෙන් එක මොකද වෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම PHP operators වල තියෙන මොකද්ද? arithmetic operators. හරිද? arithmetic operators වල තියෙනවා මොකද්ද? ඉස්සෙල්ලාම එකතු කරන්න. ඒ කියන්නේ variable දෙකක තියෙන අගයක් අපිට එකතු කරලා එකතුවක් විතර ගන්න පාවිච්චි කරන එක තමයි මේ තියෙන. සාමාන්‍ය පාවිච්චි කරන එකතු කිරීම වගේම තමයි. ඊළඟ තියෙන මොකද්ද අපිට අඩු කිරීම. හරි. ඒකෙන් කරන්නේ මොකද්ද? variable එකක තියෙන අගයන් දෙකක් අඩු කරලා පාවිච්චි කරනවා. ඊට අපිට දෙනවා ගුණ කිරීම. හරි. ඒකෙන් කරන්නේ මොකද්ද? අපි variable දෙකක තියෙන අගයන් ගුණ කරලා අපිට පිළිතුරක් පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ බෙදීම. ඊට පස්සේ මොඩියුලස් කියනවා මොඩ් එක. ඒ කියන්නේ යම්කිසි සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ එන ඉතිරිය කියන එක. ආයෙ අපිට දෙනවා power එක. හරි. ඒ තමයි arithmetic operators තියෙන්නේ. අපි දැන් බලමු මේ arithmetic operators වලින් වෙන output එක කරන්න පුළුවන් දේවල් බලමු. හරිද? දැන් මම open කරගන්නවා මගේ notepad එක. notepad එක open කරගන්න. හරි. notepad එක open කරගන්න කලින් මම open කරගන්නවා මගේ මොකද්ද? Xmap එක open කරගන්නවා. Xmap එක Apache 7 එකයි MySQL start කරගන්නවා. හරි. ඊට පස්සේ මම මගේ PHP file එක දාගෙන මගේ PHP file එක හොයාගෙන ගිහින් PHP file එකම මොකද කරගන්නේ notepad එක හරහා open කරගන්නවා. PHP file එකම notepad හරහා මම open කරගන්න. දැන් මම හදන්නේ මොකද්ද මේ arithmetic operators වලින් සරල කීතයක් බලන්න. හරි. ඉතින් මම ගන්නවා variable එකක් $x සමානයි 20යි $y සමානයි 10යි කියලා ගන්න. දැන් අපිට තියෙන පළවෙනි arithmetic operators එක මොකද්ද? එකතු කරනවා. අපි බලමු ඒක දාලා. ඉස්සෙල්ලා මම දානවා මොකද්ද? echo $x දාන $y. ඊළඟ එක echo $x ඍණ $y. ඊළඟට තිබ්බ අපිට echo $x multiply නැත්නම් ගුණ කිරීම $y. එතකොට අපිට තිබ්බ මොකද්ද? echo $x බෙදීම $y. අපිට තිබ්බා echo $x mod $y. හරි. අපි බලමු වගේ මොන වගේද අපිට output එක එන්නේ කියලා. දැන් අපිට මේ output එක එන්නේ කොහොමද? එක page එක. ඇයි මම br කියන උසුලනේ දාලා නැහැ. එහෙනම් මම මේ හැම එකටම දානවා මොකද්ද? br tag එක දානවා. තේරුණාද? මම හැම එකටම දානවා br tag එක. මම හිතනවා ඔයාලට මේක තේරෙනවා ඇති කියලා. මේකම දානවා br tag එක.
හරි නැවත ආයෙත් මේකේ මෙතන ඉන්න මම මේක කොපියක් කරන් paste කරගන්නවා. තේරුණාද ළමයි? හරි බියට කියද්දී මේ මම මේ pdf ෆයිල් එහාට ගන්න ඕනේ. දැන් අපි බලමු save කරලා අපි යනවා අපි මොකේද අපේ web browser එකට ගිහිල්ලා අපි කරා මොකද්ද local host my php pi කියලා ගහලා අපි refresh කරාට පස්සේ කොහොමද අපේ output එක දැක්කද code එකත් එක්ක අරන් බලමු දැන් හරිද එතකොට $x එක 20යි $y එක 10යි එතකොට ඉස්සෙල්ලා එකතු කරලා 30 කියලා අඩු කරලා 10 දෙනවා ගුණ කිරීම 30 දෙනවා බෙදීම දෙක තියෙනවා 20 බෙදීම 10 දෙක ඊට පස්සේ 20 not 10 කියන්නේ 20 බෙදනවා 10න් බෙදුවට පස්සේ ඉතිරි කියේ බිඳුවෙන් 20 10න් බෙදුවට පස්සේ ඉතිරියක් තියෙනවද නෑනේ 20 10 දෙකයි ඉතිරියක් නෑ ඉතිරි බිඳුව එතකොට ඔය තමයි arithmetic operators ටික හරිද හරි ඊළඟට බලමු මොකක්ද අනිත් operators වර්ගේ අනිත් operators ටික තමයි මොකද්ද assignment operators එක වෙනස් මොකද්ද යම්කිසි අගයක් පවරන්න පාවිච්චි කරන operators යම්කිසි අගයක් පවරන්න පාවිච්චි කරන operators එතකොට මේ පළවෙනි කියන්නේ මොකද්ද සමානයි කියන්නේ දෙපැත්තේ අගයන් දෙක සමානයි කියන්නේ පවරන්න කියන්නේ y ගේ අගයේ x ට පවරනවා මොකද්ද y ගේ අගයේ x ට පැවරීම එතකොට මෙතන වෙන්නේ මොකද්ද x ගේ අගයයි y ගේ අගයයි එකතු වෙලා ඒක ආයෙත් x ටම පැවරෙනවා x ගේ අගයයි y ගේ එකතු වෙලා ඒක කාට දායි පැවරෙන්නේ x ටම පැවරෙනවා මෙතන වෙන්නේ මොකද්ද x ගේ අගයෙන් y ගේ අගය අඩු වෙලා ආයෙත් x ටම පැවරෙනවා මෙතන වෙන්නේ x ගේ අගයෙන් y ගේ අගය ගුණ වෙලා ආයෙත් x ටම පැවරෙනවා මෙතන වෙන්නේ x ගේ අගයෙන් y බෙදිලා ආයෙත් x ටම වැටෙනවා මෙතන වෙන්නේ මොකද්ද අර වගේමයි x mod y වෙලා ආයෙත් වැටෙනවා කාටද x ට වැටෙනවා මෙතන x බෙදීම y වෙලා x ට පැවරෙනවා මෙතන x mod y වෙලා ඉතිරි වැටෙනවා කාටද x ට වැටෙනවා අපි දැන් බලමු ඒකින් කොහොමද එකක් වෙන්නේ කියලා හරි අපි දැන් බලමු ඒකින් එකක් වෙන්නේ කොහොමද කියලා එතකොට මම යනවා ඇත්ත අපේ notepad එකට හරිද notepad එකට ගිහිල්ලා මම දැන් $x සමානයි 20යි කියලා දාලා තියෙනවා මම මේකම edit කරනවා කොහොමද ධන සමානයි 10 විදියට ධන සමානයි 10 විදියට edit කරලා මම ඉස්සෙල්ලාම කරන්නේ x print කරගන්නවා තේරෙනවද ඉස්සෙල්ලාම මොකද කරේ echo x x print කරනවා දාලා x දාලා නැහැ සමානෙන්න x print කරගන්නවා echo $x print කරගෙන ඊට පස්සේ අනිත් ඒවත් කරලා ගන්නවා හරිද අනිත් ඒවා බලමු අපි මම ආයෙ කරනවා මොකද්ද $x ඍණ සමානයි 50 දැන් ආයෙත් මම print කරගන්න echo මනේ sorry $x මනේ ඉන්නේ ආයෙත් මම print කරගන්න $x මේක මම අයින් කරන්න ඕනද $x print කරගන්න ඊට පස්සේ ඊළඟ එක මොකද්ද $x ගුණ කිරීම සමානයි 4 ආයෙත් මම print කරගන්නවා කවද $x ඊට පස්සේ කවද දෙන්නේ $x බෙදීම සමානයි 2 දැන් මම ආයෙ print කරගන්නවා ආයෙත් කොහොමද $x හරි එතකොට බලමු මේ ටිකේ කොහොමද වෙලා තියෙන්නේ කියලා ඔය මම මේක සේව් කරා මම ඊළඟට මේක රීපේජ් කරනවා මොකක්ද වෙලා තියෙන්නේ දැන් බලන්න මේකත් එක්ක මොකද්ද ඉස්සර $x 20යි ඊට පස්සේ කියලා දෙනවා මොකද්ද $x ධන සමානයි 10යි ඒතකොට වෙන්නේ මොකද්ද $x ගේ තේනාගේට මේ 10 එකතුලා ආයෙ වැටෙන්නේ $x තමයි ඒක තමයි මේ echo x කියපුවම මෙන්න මේ 30 කියන එක print වෙලා තියෙන්නේ හරි ඊට පස්සේ කියනවා මොකද්ද $x ඍණ සමානයි 50 එතකොට දැන් $x එකේ තියෙන්නේ 30
30න් 50ක් අඩු වෙලා ඒක වැටෙනවා ඩොලර් x ට. ඒතකොට 30න් 50ක් අඩු වුණාම කීයද? ඍණ 20යි. ඒක කරලා දෙනවා. ඒ කාටද? ඩොලර් x ට. ඊට පස්සේ තියෙනවා කවුද? ඩොලර් x ගුණ කිරීම සමානයි 4. ඒතකොට දැන් ඩොලර් x කියන කීයද? ඍණ 20. ඍණ 20 4න් ගුණ වෙලා ඒක ආයෙත් වැටෙන්නේ කාටද? ඩොලර් x ටම තමයි. හරිද? ඊට පස්සේ තියෙනවා මොකද්ද? ඩොලර් x බෙදීම සමානයි 2. ඩොලර් x බෙදීම සමානයි 2. එතකොට මොකක්ද දෙන්නේ? ඩොලර් x දැන් තියෙන කීයද? ඍණ 80. ඍණ 82 බෙදලා ඒක ආයෙත් කාටද වැටලා දෙන්නේ? ඩොලර් x ටම තමයි. තේරුණාද? මම හිතනවා ඒ අගයන් පවරන කාරක ටික. හරි. ඒ ටිකත් ඔයාලට දැන් තේරෙන්න ඇති කියලා. අපි බලමු ළමයි ඊට පස්සේ තියෙන ඔපරේටර්ස් එක මොකක්ද කියලා. ඊළඟට අපිට තියෙන ඔපරේටර්ස් මොකද්ද? අපි දැන් පාවිච්චි කතා කරපු ඔපරේටර්ස් එක. ඊළඟට අපිට තියෙනවා මොකක්ද? සංසන්දනාත්මක සංසන්දනයක්. සංසන්දනය මොකක් හරි සංසන්දනයක් කරන වේරියබල් දෙකක් සංසන්දනයක් කරන්න පාවිච්චි කරන තමයි මේ සංසන්දනාත්මක ඔපරේටර්ස් කියලා අපි කියන්නේ. හරි. ඉස්සෙල්ලා බලන්න සමානයිද කියලා බලන්න. හරි. ඒ කියන්නේ ඩොලර් x ගේ තියෙන අගයයි ඩොලර් y ගේ තියෙන අගයයි සමානයිද කියලා බලන්න. දෙකට සමානයිද කියලා බලන්න. මේකෙන් කරන්නේ මොකද්ද? ඩොලර් x ගේ තියෙන අගයයි ඩොලර් y ගේ තියෙන අගයයි සමාන වෙන්න ඕනේ වගේම data type එක සමානයිද කියලා බලන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ ඩොලර් x ගේ තියෙන data type එකයි අගයයි ඩොලර් y ගේ තියෙන data type එකයි අගයයි දෙකම සමාන වෙන්න ඕනේ. තේරුණාද? මේකෙන් කියන්නේ not equal කියන්නේ ඩොලර් x ගේ අගය ඩොලර් y ට සමාන නැද්ද කියන එක. එතන මේත් not equal තමයි. ඒකමයි. මෙතන තියෙන්නේ මොකද්ද? ඩොලර් x ගේ තියෙන data type එකයි ඩොලර් y ගේ තියෙන data type එකයි අසමානයිද කියන එක. හරිද? මේක කියන්නේ මොකද්ද? greater than. ඒ කියන්නේ විශාල. ඩොලර් x ගේ විශාලයිද ඩොලර් y ට වඩා. මේ කියන්නේ less than. ඩොලර් x ගේ කුඩායිද ඩොලර් y ට වඩා. මේ කියන්නේ greater than or equal. ඩොලර් x ගේ විශාලයි හෝ සමානයිද ඩොලර් y ට වඩා. හරිද? less than or equal. ඩොලර් x ගේ කුඩායි හෝ සමානයිද ඩොලර් y ට වඩා. හරිද? ඔක තමයි ඒ ටික. හරිද? අපි බලමු නිකන් ඒකිනුත් එකක් කීතනේ කරලා නැත්නම් කෝඩ් කරලා බලමු. හරිද? මම මේකට පාවිච්චි කරන මේ වාඩම් කියන එක. වාඩම් එකකින් මොකද්ද අපිට එන්නේ? වේරියබල් එකේ data type එක ගන්න පුළුවන් ෆන්ක්ෂන් එක කියලා මම කතා කරන්නේ පළවෙනි එකේ. හරි? වාඩම් කියන සිත්යෙන් අපිට මොකද්ද කරන්න පුළුවන්? වේරියබල් එක data type එක ගන්න පුළුවන්. මම මේකට ගන්නවා ඩොලර් y සමානයි 50. හරිද? ආයෙත් මම ගන්නවා ඩොලර් z සමානයි ඩොලර් z සමානයි semicolon ඇතුලේ 50 ගන්නවා. semicolon නෙවෙයි sorry. double quotes ඇතුලේ 50 ගන්නවා. හරි. ඩොලර් z සමානයි double quotes ඇතුලේ 50 ගන්නවා. හරිද? ඊට පස්සේ මම කරනවා මොකද්ද? මම වඩේට type එක බලා ගන්න ගත්තේ මොකද්ද? වා නම් දීලා මම කියනවා ඩොලර් x සමානයිද කියලා අහනවා. සොරසොර ඩොලර් x නෙවෙයි දැන් තියෙන්නේ. ඩොලර් y සමානයිද කියලා අහනවා මම. ඩොලර් z. ඒ කියන්නේ නේද? ඇතුලේ තියෙන අගයන් දෙක සමානයිද කියලා අහනවා. ඊට පස්සේ මම ආය අහනවා. හරිද? ඊට පස්සේ මම අහනවා මොකද්ද? මේක සමානත අගයන් සමාන වෙලා data type එක සමානයිද කියලා අහන්න. හරි. අගයන් සමානද මොකක්ද සමාන අහන්නේ? data type එක සමානද කියලා. ආයෙ මම අහනවා මේක මොකද්ද? අසමානයිද කියලාත් අහනවා. හරි. අසමානයිද කියලාත් අහනවා. තේරුණාද? ඊට පස්සේ මම කරනවා මොකද්ද? ඩොලර් y ගේ ඕක ඔහොමම තියලා මම මෙතනින් කරනවා ඩොලර් z සමාන කරනවා 100ට. ඩොලර් z 100ට සමාන කළා. වාඩම් එකකින් අහනවා මම. කුඩායිද කියලා අහනවා. ආයත් මම වාඩම් එකකින් අහනවා. විශාලයි හෝ සමානයිද කියලා. අපි බලමු මේක අවුට්පුට් එක කොහොමද දෙන්නේ කියලා.
හරි. මේ දැන් තියෙන්නේ හරි මම දැන් දුන්නා මොකද්ද? $y සමානයි 50යි $y මෙතන 50යි කියලා මම විදිහට දුන්නා. string ආකාරයට නැත්නම් characters එකක් විදිහට දුන්නා. ඊට පස්සේ වාඩම් සමානයිද කියලා බැලුවා. ඊට පස්සේ වාඩම් සමාන කියලා තුන කියන්නේ data type එකයි variable එකයි දෙකම සමානයිද කියලා බැලුවා. අසමානයිද කියලා බැලුවා. ආයෙ මම variable එක වෙනස් කරා. ඊට පස්සේ මම ආයෙත් සංසන්දනාත්මක කර්ම ටිකක් දාලා දෙනවා. දැන් බලමු අපි මේකත් එක්ක අපි code එක අරගෙන. බලන්න. පළවෙනි කාලේ දෙන මොකද්ද? වාඩම් සමානයි. වාඩම් $y සමානයි $z. අර අගයන් දෙක සමානයිද? ඔව්. අපි දෙකේම අගයන් දෙක බලන්න. ඒක දැන් මොකද්ද? bool true කියලා ඉල්ල තියෙනවා. ඊට පස්සේ ආගෙන අපි වාඩම් $y සමානයි ඒ $z. ඒ කියන්නේ මොකක්ද? සමාන කිරීම තුනයි කියන්නේ. අගයන් දෙක සමාන වෙන්නත් ඕනේ. data type දෙක සමාන වෙන්නත් ඕනේ. අගයන් දෙක සමාන. හැබැයි data type එක සමාන. මේක මොකද්ද? integer එකක්. මේක string ආකාරයට තියෙන. නැත්නම් අපි කියන චා ආකාරයට තමයි මේක තියෙන්නේ. එහෙනම් මොකද්ද අගයන් දෙක සමාන නැහැ. අනිත් එක මොකද්ද අපි අහුවේ? අනිත් එක මොකද්ද? අපි වාඩම් සමානයි $y අසමානයිද $z කියලා. මේක අසමානයිද? මේක අසමාන නෑනේ. ඒ වෙලද මොකද්ද? bool false කියලා. ඊට අපි ආයෙත් අගයන් දෙක පවර් කරලා හුවා. $y විශාලයිද $z වඩා? $y කුඩායිද $z වඩා? $z කීයද? 100යි. $y 50. කුඩායිනේ. එහෙනම් ඒක ඇල දෙන true විදියට ඇල දෙන. අපි වාඩම් සමානයි $y විශාලයි හෝ සමානයිද $z වඩා? $y විශාලයි හෝ සමානයිද නෑනේ. $z 100යි. එහෙනම් ඒක ඇල දෙන මොකද්ද? false විදියට. හරි. ඒකත් හරි. අපි බලමු අපිට ඊළඟට දින ඔපරේටර්ස් එක මොකක්ද කියලා. මේක ගැන කතා කරා. ඊළඟට අපිට දානවා increment and discrement. ඒ කියන්නේ මොකද්ද? අගයන් එකක් එකතු කරන්න සහ අගයන් දෙකක් අඩු කරන්න. හරි. ඕම උතන තියෙන පොඩි දෙයක්. හරිද? ඕම increment එකේ discrement එකේ චූටි දෙයක් කියලා. මේ වලට බලන්න දෙකම තියෙන මෙතන තියෙන පිටිපස්සට එකතු කරන ලකුණු දෙකක් දාලා එකක් තියෙනවා. ඉස්සරහට එකතු කරන ලකුණු දෙකක් දාපු එකක් තියෙනවා. පිටිපස්සට අඩු කිරීම ලකුණු දෙකක් දාපු එකක් තියෙනවා. ඉස්සරහට අඩු කිරීම ලකුණු දෙකක් දාපු එකක් තියෙනවා. හරිද? pre-increment post increment pre-discrement post discrement අපි බලමු මේක උදාහරණයකින් මොකද්ද වෙන්නේ කියලා. උදාහරණයක් බලමු. හරි. මම දැන් increment එකයි discrement එකයි type කරන්නම්. හරි. මම ඔකේදී බොක්කෝ ටික අයින් කරගන්නවා. අපි දාලා increment එකක් වි discrement එකකුයි. මම දාන්න $y සමානයි 20යි. හරි. ඊට පස්සේ මම මේව කරනවා. හරි. එකෝ කරගන්නවා. හරි. එකෝ කරගන්නවා. ප්ලස් ප්ලස් $y dot b br එකක් දාගන්නවා. ඒ ලයින් එක පල්ලෙට ගන්න. හරිද? ඊට පස්සේ මම ආයෙත් ඒක කරගන්නවා. ආයෙත් ඒක කරගන්නවා මොකද්ද? $y ඉස්සරහට දැකුදු කිරීම දෙක දානවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. බලන්න ඔයාලා හිතන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට මම දානවා increment එකක් දානවා. echo minus minus $y dot pr echo $y ඉස්සරහට මයිනස් එකක් දාලා ආයෙත් දානවා br tag එක. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. හොඳට බලන්න. මෙතන මම මේකත් එක්කෝ කරගන්නම්කෝ. බලන්න. එක්කෝ කරගන්න. එක්කෝ කරගන්න.
ඩොලර් y මෙතනත් බලන්න එක කරගන්න ඩොලර් y උඩිනුත් අතෙන්ද මේ br එකක් දෙන්නේ නැහැ එතන br එකක් දාලා නැහැ එන්න දෙක ලයින් එක පාලට ගිහලා නැහැ දැන් ලයින් එක ඒ නිසා පාලට ගිහලා නැහැ ඔදේනවා ඔයගේ යම් පොඩි අතවසුවීම එන්න බලන්න දැන් කෝඩ් එකත් එක බලන්න ඉස්සෙල්ලා වෙලා දිනවා ඔක්කොම 21 ඒවා තියෙන්නේ මේ තියෙන්නේ මෙයාගේ අවුට්පුට් 20 මේ තියෙන්නේ මෙයාගේ අවුට්පුට් එක මේ දෙවෙනියට තියෙන්නේ තුන්වෙනියට තියෙන්නේ මෙයාගේ අවුට්පුට් එක හතරවෙනියට ඉන්නේ මෙයා පස්වෙනියට ඉන්නේ මෙයා ඔක්කොම 20යි සෝරි ඔක්කොම 21යි දැන් මොකක්ද වෙලා දෙන්නේ බලන්න බෑනේ ඔක්කොම 21ද අඩු කිරීමෙත් 21යි එකතු කිරීමෙත් 21යි ඕක අපි පොඩ්ඩක් මාරු කරලා බලමු හරි වන්න දැන් මේක මාරු කරලා බලමු මම මෙතන තියෙන කෙනාව කට් කරලා හරිද එන්න කෙනා කට් කරලා මෙතෙන්ට දා ගන්නවා හරි මේ දෙන්නගෙත් ඒ දේම කරනවා හරි බලන්න මෙතන දැන් තියෙන ඔක්කොම කලින් තිබ්බිට මතක තියාගන්න ඒ දෙන්නගෙත් කරන්නේ මොකද්ද එන්න පොඩ්ඩක් මාරු කරා ඉන්න දැන් මාරු කරා දැන් බලන්න සේව් කරා දැන් ආගේ වෙනස් වුණා දැන් මේ පළවෙනි එක තියෙන්නේ මොකද්ද පළවෙනි එක තියෙන්නේ මෙන්න මෙතන 20 ඊළඟට තියෙන්නේ මෙන්න මෙතන එක ඩොලර් y ඉස්සරහට දැන් ලකුණු දෙකක් දාලා තියෙනවා ඒත් 20 ඇවිල්ලා තියෙන්නේ නේ ඊට පස්සේ තියෙන්නේ ඩොලර් y පිටිපස්සට දැන් ලකුණු දෙකක් දාලා ඒතකොට 22 වෙලා ඊළඟට තියෙන්නේ ඉස්සරහට ලකුණක් දාලා දෙකක් දාලා ඒතකොට 32යි දැන් දිනවා ආයෙ පිටිපස්සට එන ලකුණක් දාලා ඒතකොට 20 වෙලා දැන් බලා ගන්න මේකේ වෙන්නදී හරිද මේකෙදි වෙන්නේ හරි ඩොලර් y ඉස්සරහට ඉන්ක්‍රීමන්ට් කරනවා හරි ඒ කියන්නේ මේකෙදි වෙන්නේ මොකද්ද දැන් 20 වෙන අවුට්පුට් එකල තියෙන්නේ ඒකෙදි වෙන්නේ මොකද්ද print වෙලා තමයි එකතු වෙන්නේ දැන් දැනට තියෙන variable එකගේ print කරලා තමයි එයා එකතු කරේ එතකොට variable එකකදී 20 තියෙන්නේ හරිද 20 print කරලා තමයි එයා 21 කරගන්නේ තේරෙනවද ඒකයි මෙතන 20 print වෙලා තියෙන්නේ 20 print කරලා කියන්නේ මෙයාගේ 20 නේ තියනගේ print කරලා තමයි එයාට එකක් එකතු කරගන්නේ කරලා දැන් 21 කරගෙන යා තමයි ඉන්නේ යාද තේරෙනවද 21 දැන් වෙලා තියෙන්නේ ඩොලර් y දැන් කිව්වේ 21 වෙලා තියෙන්නේ හැබැයි පෙන්නන්න අපිට 21 ඊට දැක්කනේ යටේකට ආපුවම යටේකට ආපුවම වෙන්නේ මොකද්ද එකතු කරලා තමයි print කරන්නේ තේරෙනවද ඉස්සෙල්ලාම එකතු කරලා ඉන්නවා එකතු කරලා තමයි එයා print කරන්නේ ඒක තමයි මෙතන කීයද 22 වෙලා තියෙන්නේ ඇයි කලින් පිළියේ 21 වුණා හරිද ඒක අපිට පෙන්වෙන්නේ නැහැ 21 වුණා ඊට පස්සේ යටේකට දෙමුවත් එකතු කරලා එයා පස්සේ print කරනවා ආයෙත් 22 වුණා හරිද ඊට පස්සේ එක්කිනාගේ තීරීම තමයි ඊට පස්සේ එක්කිනා කරන්නේ මොකද්ද ඉස්සෙල්ලා print කරලා තමයි එකක් අඩු කරගන්නේ print කරලා එනවා ඒතකොට 22 කලින් තිබ්බ 22 print කරා print කරලා තමයි ආගේ එකක් අඩු කරගත්තේ ඒතකොට දැන් අඩු කරගත්තට ඇත්ත මගේ කීයද 21 වෙනවා ඇත්ත මගේ 21 වෙනවා ඊට පස්සේ ඊළඟ යටේ කෙනාට පස්සේ එයාගෙත් තියෙනවාද අඩු කරලා තමයි print කරන්නේ දැන් කලින් තිබ්බයාද මෙයාගේ පියවරෙන් 21 වුණා ඊට පස්සේ 21 එකක් අඩු කරලා 20 වෙලා 20 තමයි print කරලා තියෙන්නේ තේරුණාද මම හිතනවා මේ operators නැත්නම් increment හා discrement operators දෙක තේරෙන්නේ නැති කියලා ඔයාලා හරිද ඒතකොට ඔයාලා මේ කෝඩ් එක ලියා ගන්නවා නම් output එක ලියා ගන්නවා නම් වීඩියෝ එක මගෙන් නතර කරලා ලියා ගන්න ඒ ටික හරිද ඒතකොට මම හිතනවා ඔයාලා මේක තේරෙන්නේ නැති කියලා හරි ඊට පස්සේ ඉතින් අපි කතා කරා අපි operators වලින් increment කතා කරා සංසන්දනාත්මක කතා කරා ඊට පස්සේ අපි දිනනවා මොකද්ද හරිද සාමාන්‍යයෙන් logical operators කියලා කියන්නේ හරිද අපි boolean බීජගණිත පාචන and කර්මය o කර්මය xor not ආන්‍යගේ කර්ම වල ඉතින් true if were both x and true හරිද
true if the x or dollar y true හරි ආන්ගේ වගේ බූලියානු බීජ ගණිතේ නැත්නම් බූලියානු කර්ම වලින් තමයි මේ ඔපරේටර්ස් ටික වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? අවසානම ඔපරේටර්ස් වර්ගයේ. හරිද? අවසාන ඔපරේටර්ස් වර්ගයේ කියන්නේ අපේ සීමාව තුළ අපේ වපසරිය තුළ අපිට කතා කරන්න තියෙන අවසාන ඔපරේටර්ස් එක තමයි මේක. මොකද්ද? ස්ට්‍රින්ග් ඔපරේටර්ස්. හරිද? ස්ට්‍රින්ග් ඔපරේටර්ස්. අපි දැන් බලමු. ස්ට්‍රින්ග් ඔපරේටර්ස් වලදී කොහොමද වෙන්නේ කියලා. ඒකත් බලන්න. ඒකෙත් තියෙනවා මොකද්ද? ඩොට් එකකුයි ඩොට් එකයි දෙකක් තියෙනවා නේ. බලමු අපි ස්ට්‍රින්ග් ඔපරේටර්ස් එකේ කොහොමද වෙන්නේ. හරි. ඒකත් මම ගන්නවා. හරි. මම කෝඩ් එක වෙනස් කරනවා දැන්. මෙඩි ඔක්කොම අයින් කරලා මම ආයෙත් ගන්නවා වේරියබල් එකක් t1 කියලා. text1 කියන්නේ. t1 කියලා නම් ඒකට මම දා ගන්නවා. හරිද? hi කියලා නිකන් අගයක්. හරිද? hi කියලා නිකන් අගයක් දා ගන්නවා. හරිද? ඊට පස්සේ මම ආයෙ ගන්නවා වේරියබල් එකක් t2 කියලා. හරිද? ඒක මම දා ගන්නවා. හරිද? php කියලා. මොකක්ද? php කියලා දා ගන්නවා. දැන් ඕම් බලන්න මේ string වල variable වල operators වලින් මොකද්ද නේද? ඊට පස්සේ මම echo කරගන්නවා. හරිද? පළවෙනි variable එක t1 dot එකයි percentage $t2 හරිද? ඊට පස්සේ මේකෙන් දානවා මම මොකද්ද? line එක පාරට ගන්න ඕනද? pr එකක් දානවා. හරිද? එතකොට මම ඒත් එක්කම අනිත් ඔපරේටර්ස් එකත් ඕම් කරලා පෙන්නනවා වර. ඒකේ දෙන දේ බලන්න. ඕම් බලන්න. ඒකේ ඉන්න දේ ඔයාලා දන්නවා. දැනටමත් දන්නවා මේක වෙන්නේ මොකද්ද කියලා. හරි. බලන්නකෝ. වෙන දේ ඔයාලා හොඳටම දන්නවා මේක. ඔයාලා දැන් මේ දේ ඉගෙනගෙන තින්නේ. t2. හරි. ඊට පස්සේ එක්කෝ කරගන්නවා. percentage t1 හරි බලන්න දැන් මේකේ output එක චුට්ටක් බලන්න මේකේ output එක hi php නේ මොකක්ද උනේ මේකෙදි වෙන්නේ මොකද්ද මෙන්න මෙතනදී වෙන්නේ මොකද්ද ඩොට් එකෙන් වෙන්නේ ස්ක්‍රීන් දෙකක් ළඟට කරලා නැත්නම් එකතු කරනවා කියන ලං කරලා ලියා ගන්නවා එකට එක් කරලා ලියා ගන්න එක තමයි එයා කරන්නේ හරි මේකෙ වෙන්නේ මොකද්ද tx ගේ තියෙන weight tx ගේ තියෙන එකේ තියෙන string එකට t2 ගේ ලං කරලා ලියාගෙන ඒක ආය කාටද පවර ගන්න t1 කියන එක නම් පවර ගන්නවා අපි කලින් කතා කරේ පවර ගැනීමේ සංස්කරණ ආන් ඒ වගේ තමයි මොකද t1 එකේ තියෙන එකට t2 එකේ තියෙන එක ලං කරලා ලියාගෙන ඒක ආය t1 ටම පවර ගන්න එක තමයි එතනදී වෙන්නේ ඉතින් අපිට මෙතන පොඩි ස්පේස් එකක් තියාගන්න ඕන නම් ඕනනම් මෙතනින් අපිට ස්පේස් එකක් තියලා වචන කොට ස්පේස් එකක් තියාගන්න පුළුවන්. බලන්න. එහෙම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කොහොමද කරන්න පුළුවන්? හරි. එහෙම නැත්නම් අපිට ඕකේ නම් ඕම කර හැකියි. මේකේ නම් අපිට ස්පේස් එකක් ආය වෙනම ඇඩ් කරන්න වෙනවා. මේකේ අපිට පුළුවන් කොහොමද? කොහොමද? අපි දාමු තව මෙතනින් මොකද්ද? dot එකක් දාලා ස්පේස් එකක් දාන්න බලමු කරලා බලමු අපි. දැක්කද? මේ දැන් මේකේ දැක්කනේ ඔයාලා මේකේ ස්පේස් එක අයින් වුණා මේකේ ස්පේස් එක හිටා. ඒක උතනින්ද මෙන්න මෙතනින් තමයි ඒ ස්පේස් එක ගත්තේ. මොකද්ද? මෙතනත් තව ස්පේස් එකක් හරියද? මේකේ ස්පේස් එක නෑ. ඒකේ ඩිෆෝල්ට් තියෙන දේ මේ ඒක ඩිෆෝල්ට් එහෙමම මෙතන මම මොකද කරේ අමතර ස්පේස් එක ඇඩ් කරා මේ අමතර ස්පේස් එක මම ඇඩ් කරා ආන් ඒ ස්පේස් එක තමයි මෙන්න මෙතනින් ඇඩ් වෙලා තියෙන්නේ තේරුණාද එතකොට මම හිතනවා ඔයාලට අපි කතා කරපු ඔපරේටර්ස් වර්ග ටික අපි කතා කරපු සියලුම ඔපරේටර්ස් වර්ග ටික තේරෙන්නේ නැති කියලා හරිද එතකොට මේ ඔපරේටර්ස් වල තියෙන මේ එක මම PDF එකක් විදිහට ඔයාලට දාන්නම් අප්ලෝඩ් කරන්නම් හරිද
එතකොට ඔයාලගේ නෝට් එක ලියා ගන්න දර මේක ලස්සනට ලියා ගන්න. හරි. එතකොට මම හිතනවා ඔයාලට මේ ඔපරේටර්ස් ටික තේරෙන්න ඇති කියලා. හරිද? එතකොට අදට අපිට නියමිත වෙලා තියෙන කාලය ඉවර නම් මෙතනින් ඊට අපිට ඊළඟට ඔයාලට අපි ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරනවා මොකද්ද? PHP වල තියෙන කන්ඩිෂන් ගැන. හරිද? නැත්නම් අපි කියන PHP වරණ. හරිද? PHP වරණ ගැන අපි කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ. හරිද? එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.